සීතල මීදුම් පිරුණු මගේ පුංචි ගම දැන් චුට්ට චුට්ට වෙනස් වෙලා ගිම්හාන කාලයට හැඩවෙනවා වගේ මට දැනෙන්නේ. මේ ගැන පුංචි දුකක් මගේ හිතට තිබුණත් පරිසරයෙනුත් අපේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉතින්. අදත් වීඩියෝ ඉවර වෙනකම්ම බලන්න. මගේ ආදරණීයන්ට වැදගත් කතාවක් කියනවා. අදත් ඉතින් සුපුරුදු ගෙදර වැඩ ටිකම තමයි. ඉතින් මං ගෙදර වැඩ කරන අතරතුර චූටි බබා හරි ලස්සන වැඩක් කරනවා. මේ බලන්නකෝ. චූටි බබා මොනවද මේ කරලා තියෙන්නේ ඔයා? ඇල්ලුවා මගේ අතේ. ඇයි අයියාගේ ගම් බෝතලේ ගත්තේ? මගේ අතින් ඇල්ලුණානේ. අනේ බලන්නකෝ සුදු මැණික. දැන් ගම් ටික ගන්න ඕන. දැන් ওই ටික ගන්න යන්නේ කොහොමද බබා? මෙහෙම. කොහොමද ගන්නෙ කෝ පෙන්නන්න. ඔහේ ගන්න එපා සුදු මැණික. මෙහෙන්න. චූටි බබා. මෙහෙ ගෙන් බිත්තිය ගන්න නෑනේ. බිත්තිය ගන්න නෑ. කොතනද ගන්නේ? බිත්තිය ගන්න නෑනේ සුදු මැණික. කොතනද ගන්නේ? අද්දේ. කොතන ගන්නේ? එන්න අත් දෙක සෝද ගන්න යන්න. එන්න. චූටි බබාගේ වැඩ ටික බලලා අනිත් පැත්ත හැරෙනකොට පූසා වැඩ ටික පටන්ගෙන පේනවනේ ඉතින්. පාපිස්සක්වත් එක විදිහට තියන්නේ. එයාටත් පුදුම දහංගලයක් ඉතින් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මං හිමීට ටිකක් එළියට ගොඩ වුණා. මල් පාත්ති ටික සුද්ධ කරනවා කියලා හිතාගෙන. ඉතින් මල් ගස්වල මැරිච්ච කොළ එහෙම අයින් කරලා කපන්න ඕනේ අතු ටික එහෙම ඉතින් කප්පාදු කරන්න හිතාගෙන තමයි වැඩේට පැස්සේ. මට පුංචි දුකක් තියෙනවා මේ දවස්වල හිතට. මල් ගස් ටිකක් සවුත් වෙනවා වගේ මට දැනෙනවා. මොකද මේ දවස්වල මෙහෙට අවුව සැරයි. මෙහි ගස් කොළන් වුණත් ටිකක් සීතලට හුරු වෙලා තියෙන්නේ. සීතල කාලෙට හරි ලස්සනට තියෙනවා. මේ තියෙන ඉතින් මගේ ඇන්තූරියම් පැල ටික පාට 6ක් වගේ තියෙනවා මං ගාව. ඉතින් මේ පැල කොහොම මං හිටවලා තියෙන්නේ නිකන් මේ දුඹුරු පාට පසේ. ඒ කියන්නේ පොල් එළි එහෙම මොකොත් එකතු කරන්නේ නැතුව. ඒ වුණාට ගස් ටික ඉතින් හොඳට හැදුනා. මලුත් තියෙනවා කොගෙම්ම වගේ. මේ දවස්වල මල් චුට්ටක් අඩුයි වෙනදට තරම් නැහැ. මොකද මං හිතන්නේ පෑවිල්ල වැඩි හින්දාද දන්නෙත් නැහැ. අර අපි පොල් එළි එහෙම දාලා හදනවා වගේම සරුවට ගස් ටික තියෙනවා. මං ඉතින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා වැස්සක් එනකන්. අලුතෙන් මල් පැල ටිකක් ගෙනහල්ලා ඉඳන් ආසාවෙන් ඉතින්. දැන් මේ වෙලාවේ මල් පැල ගේන්න නැතුව ඉන්නේ අවුසරයිනේ හිටවල වැඩක් නැති නිසා. දේලවලු ටිකක් එකපාරම හිටවන්න ඕනේ. ස්වභාව දාමුණත් ඉතින් හරි ඉක්මනට වෙනස් වෙනවා. ගේ වටේට ඉතින් මිදුල පිරිසිදුව පිළිවෙලට තියෙනවා නම් ඉතින් උදේ පාන්දරක වුණත් නැගිටිනකොට දකින්නකොට ඉතින් හරි සතුටක් දැනෙනවනේ ඉතින්. ඒ අතරේ ඉතින් බබත් එක්ක පුංචි කෝලම් වැඩ ටිකකුත් කරා ඉතින්. ඉතින් දැන් වැඩ කරලා සෙල්ලම් කරලා අපි දෙන්නට දැන් ගොඩක් බඩගිනි. ඉතින් අද අපි උදේට ඉව්වේ නෑ අපිටත් එක්ක අම්මා ඉව්වා. ඉතින් දැන් අම්මලා ගෙදරට ගිහිල්ලා බත් ටිකක් කාලා ඇවිත් ටිකක් වෙලා ඉතින් ඉඳලා නාලා එහෙම ගේ තව චූටි වැඩක් තියෙනවා. ඒක කරන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් අම්මි උදේට හදලා තිබ්බේ බෝංචි පොල් සම්බෝල තෙම්පරාදු කරලා. මට නම් ඉතින් අම්මා මොන විදියට හැදුවත් පුදුම රසක් තියෙන එකේ. හරි ආසයි ඉතින් ඇත්තට මං අම්මා උයන ඒවා කන්න.
ඉතින් කාලා නාලා ටික වෙලාවක් ඉඳලා ඉතින් මම ගේ මොප් කරන්න පටන් ගත්තා. ඉතින් මම මේ විදිහට කරනකොට අනිවාර්යෙන්ම ගෙදරට කහ වතුර ටිකක් ඉහ ගන්නවා. ඒක මම අනිවාර්යෙන්ම කරන දෙයක්. ඇත්තටම මේක කරනකොට ගෙදර වස්තුස් වගේ දේවල් දුරු වෙනවා. ඇත්තටම ගොඩාක් හොඳයි. ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා ඉතින්. පුළුවන්කමක් තියෙනවා නම් කරලා බලන්න. මට ප්‍රතිඵලයක් තියෙන නිසා ඉතින් මම කියන්නේ මං හරි කැමතියි තව කෙනෙක් එක්ක මට ප්‍රතිඵලයක් තියෙන දෙයක් බෙදා ගන්න. තව කෙනෙක්ට හරියනවා දකින්න. ඉතින් ඒ නිසයි කියන්නේ ඉතින් හැමදාම උදේට නැගිට්ටහම පුළුවන් නම් ඉතින් මේ දේ කරලා බලන්න මාස 2-3ක් එක දිගටම ඉතින් ගේ මොප් කරන්න ඕනේ නැහැ. ඉතින් ලොකු වෙනසක් තියෙයි. ඉතින් හැමෝටම ගොඩාක් ආදරේ පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් ඉක්මනටම එන්නම් ආය.